ඉතින් මෙන්න මේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මෙන්න මේ නල මාර්ගයේ දිගේ එහා පැත්තේ තියෙන උල්පත් ජලය තමයි මේ නල මාර්ගයේ දිගේ ඇවිල්ලා මේ ස්විමින් pool එකට එකතු වෙන්නේ. ඉතින් මේ ස්ථානෙට ඇවිල්ලා මේ ස්ථානෙන් නැවතත් ෆිල්ටර් වෙලා තමයි නැවතත් ආයමත් pool එකට යන්නේ. ඉතින් හැමදාම ඔයාලට අලුත් ලස්සන දේවල් අරගෙන එන්නේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ වඳුරඹ ප්‍රදේශයට වඳුරඹ ප්‍රදේශයේ තියෙන හරි ලස්සන තැනකට මගේ පිටිපස්සෙන් දැනටමත් පේනවා ඇති මේ තැනේ නම මම ඔයාලට කියන්නම් The Fountain Swimming Pool වඳුරඹ. ඉතින් වඳුරඹ මෙතනට එන හැටි මම තා චුට්ටකින් කියන්නම්. අපි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් විශේෂත්වය තමයි මගේ මේ පිටිපස්සෙන් තියෙන ස්විමින් pool එකේ වතුර ස්වභාවික ජලය උල්පත් ආශ්‍රයෙන් තමයි මේ ජලය මේ ස්විමින් pool එකට එකතු වෙන්නේ. ඉතින් ඒක තමයි විශේෂම කාරණාව. ඉතින් ස්වභාව සෞන්දර්ය විඳින ගමන් ඇත්තටම මේ ලොකේෂන් එකත් හරි ලස්සනයි. ගාලසිංහේ අපි හැමදාමත් ලස්සන දේවල් තමයි පෙන්වන්නේ. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මේකේ විස්තර කතා කරමු. එන්න යන මාත් එක්ක අපි ගිහිල්ලා බලමු. ඉතින් මෙන්න මේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මෙන්න මේ නල මාර්ගයේ දිගේ එහා පැත්තේ තියෙන උල්පත් ජලය තමයි මේ නල මාර්ගයේ දිගේ ඇවිල්ලා මේ ස්විමින් pool එකට එකතු වෙන්නේ. ඉතින් මම හිතන්නේ ගොඩාක් හොටෙල්ස් වල තියෙන්නේ ගොඩාක් කෘත්‍රිම පුරවන වතුර. ඒ නිසා ඉතින් මෙතන ඊට වඩා හාත්පසින්ම වෙනස් තැනක් ඔයාට පවුල් පිටින් ඔයාට දැන්ටමත් පේනවා මගේ පිටිපස්සෙන් අද ඉදිරි දවසේ ගොඩාක් සෙනග ඇවිල්ලා ඉන්නවා. ඉතින් පවුල් පිටින් යාළුවොත් එක්ක ඇවිල්ලා මෙතන හොඳට එන්ජොයි කරන්න පුළුවන් තැනක්. මේ වතුර ගැන ඉතාමත් ඒ කියන්නේ මොකද්ද අපි හරි විශ්වාසයෙන් බහින්න පුළුවන් pool එකක් කියලා කිව්වොත් මං හරි. ඒ ලොකේෂන් එක තියෙන්නේ වඳුරඹ ගාල්ල මහා මාර්ගය අතරතුර වඳුරඹ ටවුන් එක පහු කරලා ගාල්ල පැත්තට එද්දී පිටියරාව හන්දියෙන් වමට හැරිලා මීටර් 350කට මීටර් 350ක් පමණ දුරින් තමයි මේ කියන The Fountain ස්විමින් pool එක තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ගාලසිංහයෝ page එක අපිව බලන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. ඉතින් ගාලෙන් එහා ඉන්න අයටත් කොළඹ ඉන්න අයටත් සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් මෙතනට එන්නත් සාමාන්‍යයෙන් පැයකමාරක් පැයක වගේ දුරක් තමයි යන්නේ. ඉතින් ඔයාලගේ වාහන පාක් කරන්න වෙනම තැනක් තියෙනවා. හරිම නිදහසේ හරිම ආරක්ෂිතව මේ වටේම තියෙන්නේ හරි ලස්සන පරිසරයක්. ඉතින් මේ පරිසරය විඳින ගමන් මෙතනට ඇවිල්ලා සතුටු වෙන්න ඔයාට ආරාධනා කරනවා ගාලසිංහේ අපිව බලාගෙන ඉන්න. ඔයාට ඉතින් නාලා කියලා බඩගින්නක් ආපු වෙලාවක රස කෑම ගන්න ගොඩක් දුර යන්න අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම මෙතන සපුරලා තිනවා. ඉතින් මම කියව නේද දැන් මේ ක්‍රියාවලිය හරි අපූර්ව වෙනස් ක්‍රියාවලියක්. ඉතින් දැන් අර අපි පෙන්නපු මේ ස්විමින් pool එක අපේ හැපැත්තේ දැන් තියෙනවා. ඉතින් ස්විමින් pool එකේ තියෙන වතුර අතිරික්තය නැවතත් මෙන්න මේ ස්ථානෙට ඇවිල්ලා මේ ස්ථානෙන් නැවතත් ෆිල්ටර් වෙලා තමයි නැවතත් ආයමත් pool එකට යන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව හරි බයක් නැතුව එන්ජොයි කරන්න පුළුවන්. ආරාධනා කරනවා ඔයාටත් ඔයාගේ නිවාඩුව ගත කරන්න මේ තැනට එන්න කියලා. තව ලස්සන තැනක් තියෙනවා. අපි එතනට ගිහිල්ලා ඒ තැන ගැන කතා කරමු. රයිට්. ඉතින් guys pool එකට ඇවිල්ලා ඉතින් අපේ තරුණියෝ ගොඩාක් ආස කරන තරුණියන්ට වඩා කොල්ලෝ ආස කරන තැනක් මට අහම්බෙන් හම්බුණා. එන්නක මං පෙන්නන්න මොකද්ද කියලා තැන. right. ඉතින් මේ The Fountain Swimming Pool එකට ඇවිල්ලා නිකම්ම නාලා යන්නත් බෑනේ නේද? කොල්ලෝ එහෙම ආස නැහැනේ. ඔන්න කොල්ලොන්ටම කියලා අපූර්ව තැනක් ලෑස්ති කරලා තිනවා pool එකට මේ පැත්තෙන් ඩ්‍රින්ක් එකක් ගන්න. අපේ භාෂාවෙන් කියනවා නම් පොඩි ආතල් එකක් දාන කොල්ලොන්ට මෙන්න තැන pool එකේ නාන ගමන් මෙතනට එන්න පුළුවන්. මෙතන ඉඳන් pool එක ගාවට යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන්නේ මගේ ඉස්සරහා තියෙන දේවල් ටික. ඉතින් ඔයාට මෙතනට ඇවිල්ලා වාගේ පවුල පිටින් නාලා වාගේ දවස හරි අපූර්වට ගත කරලා නාලා යන්න කලින් ඔයාට පුංචි බඩගින්නක් මොනවා හරි දෙයක් වුණොත් ඔයාගේ දුවා පුතාට ඉතින් මෙන්න මෙතන ගමේ විදියට ගමේ තාලෙට මගේ පිටිපස්සෙන් ඔයාලට පේනවා ඇති ගමේ විදියට රොටි ලුණු මිරිස් ඒ වගේම ෆ්‍රෙෂ් ජූස් වර්ග ඒ වගේ ඔයාගේ අපි දැන් සාමාන්‍යයෙන් නෑවාම බඩගිනිනවනේ පුංචි ළමයින්ට. ඉතින් ඔන්න මෙතනින් එහාට ගිහිල්ලා කෑම හොයන්න අවශ්‍ය නැහැ. ඔයාට pool එකෙන් එළියට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා නිදහසේ වාඩි වෙලා මේ view එක දිහා බලාගෙන රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා මේ වගේ ෆ්‍රෙෂ් ජූස් එකක් බීලා යන්න පුළුවන්.
ඉතින් මතක් කරන්න ඕනේ කොළඹ ඉඳන් එන කෙනෙක් නම් ඔයා එන්න ඕනේ පින්නදුව එක්සිට් එකට. පින්නදුව එක්සිට් එකෙන් එක්සිට් කරාට පස්සේ ඔයා හයිවේ එකේ ඇවිල්ලා විනාඩි 20ක කාලයක් තමයි මේ ලොකේෂන් එකට ඔයාට එන්න තියෙන්නේ. ඉතින් හරි ලේසියෙන් එන්න පුළුවන් කොළඹ ඉඳන්. සාමාන්‍ය කොළඹ ඉඳන් ගාල්ලට පැයක් වගේනේ. ඒකට පැය විනාඩි 20කින් ඔයාට මේ ලොකේෂන් එකට එන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මේ ලොකේෂන් එකට ඔයගොල්ලෝ ආවට පස්සේ පුංචි ගානක් අය කරනවා. ඒ ගාන ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ. වයස අවුරුදු 10ට වඩා අඩු කුඩා ළමයින්ට රුපියල් 250ක වගේ මුදලක් තමයි පැය දෙකකට අය වෙන්නේ. ඒත් එක්කම වැඩිහිටියන්ට රුපියල් 350ක් තමයි පැය දෙකකට අය කරන්නේ. ඉතින් ආරක්ෂාව ගැන 100% ආරක්ෂාව තියෙන තැනක් ඔයාගේ දුවාට පුතාට ඔයාට 100%ක්ම ආරක්ෂාව තියෙන තැනක් මෙතන බලා ගන්න අය දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. CCTV ගහලා තියෙන්නේ CCTV පද්ධති සවි කරලා තියෙන්නේ හැම තැනකම. ඉතින් ඒ නිසා ආරක්ෂාව ගැන කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය නැහැ. ගාලසිංහයෝ අපි අද ඉන්නේ වඳුරඹ පිටියරාව කියන ගම්මානයට මැදි වෙච්ච The Fountain කියන ස්විමින් pool එක. ඉතින් අපේ YouTube එක subscribe කරන්න, අපේ Facebook page එක follow කරන්න, ඒ වගේම TikTok එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. අපි ගාලසිංහයෝ ආයිමත් මේ වගේ ලස්සන තැනකින් අපි හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.